Hello, welcome to Hello Dash YouTube channel. ඉතින් ඔන්න අපේ tour එකේ part 4 තමයි මේ. ඉතින් අද දවස අපේ free දවස. අද තමයි අපි ඔක්කොම shopping කරලා අපේ අඩුපාඩු ටික luggages වලට හදාගන්නේ. ඉතින් අද ළමයි අපේ shopping විතරමයි කරන්නේ. ඉතින් මුලින්ම අපි ගියා ඉන්ඩස්ට්‍රි ස්ක්වයර් එකට. මේකේ මං කලින්කෝ handbags එහෙම තියනවා කියලා t-shirts එහෙමත් තියෙනවා. ඉතින් අපි බැලුවේ අපේ කට්ටියට gift දෙන්න. අපේ අඩුපාඩු මේ ඔක්කොම අද තමයි අපි ගන්නේ. ඉතින් මෙතන තියෙන බඩු ගොඩක් quality ඒවා මට හිතුණා ඉතින් stationery items ටිකක් එහෙම ගන්න මගේ hobby එක නිසා. ඊට අමතරව අපි ඉතින් t-shirts මේ වගේ මේකප් බඩු ගොඩක් ගත්තා. මේ handbag එකෙමත් මාර ලාභයි. සාමාන්‍යයෙන් ඔයගලන්ට බාට් 100කට 200කට වගේ ගන්න පුළුවන් හොඳ ලස්සන handbags. ඉතින් අපිත් handbags කීපයක් ගත්තා. ඊට ස්ක්වයර් එකේදී අපිට පොඩි බඩගින්නක් ආවා. ඉතින් මේ ඉන්දියන් කඩෙන් තමයි අපි snacks එහෙම ගත්තේ. හරි රසයි. කිව්වනේ අද දවසේ shopping විතරයි කියලා. ඉතින් අපි ඊළඟට ගියා පාරායිනි shops වලට. මේවල ඉතින් කුඩ, shoes, t-shirts ඇඳුම් වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේ යන්නේ Big C එකට. ඒක නම් ටිකක් දුර පයින් යන්න ඕනේ. හැබැයි මේ අවුව ගොඩාක් සැරත් නැහැ. ඉතින් රටකට ආවම shopping කරනවා කියන එක වෙනම vibe එකක්. ඉතින් Big C එකේදී ඔයගලන්ට හොඳ quality chocolates, quality slippers වගේ මේ වගේ ගොඩාක් දේවල් ගන්න පුළුවන්. ඊට අමතරව එතන තව පොඩි shopping stores වගේක් තියෙනවා. ඔයගලන්ට ඒවටත් යන්න පුළුවන්. එතන පල්ලෙහා ලස්සන branded handbags එකක් දැක්ක. ඒවට නම් මට ආසෙ හිතුණා. ඔන්න ඉතින් අපි Big C එකට ආවා. අපි මුලින්ම ගියේ ස්ලිපර්ස් එහෙම බලන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලන් පේමන්ට් එකෙන් ගන්නවට මෙතන පොඩ්ඩක් ප්‍රයිස් වෙනස්. අපි ඒ වෙනකොට තමයි ස්ලිපර්ස් එහෙම සෑහෙන අරගෙන තිබුණා. ඒ නිසා අපි පොඩ්ඩක් බැලුවා ඒවා. මෙතන තියෙන ඔක්කොම items වගේ හරිම quality. ඔයගොල්ලන් quality එකට product එකක් හොයනවා මෙන්න මේකෙන් ගන්න පුළුවන්. Big C එකේ ළමයි ඔයගොල්ලන්ට හැමදේම ගන්න පුළුවන් එකම වහලක් යටින්. මෙතන shoes උනත් බලන්න මාරම quality. ඊට අමතරව ඉලෙක්ට්‍රික් බඩුත් තිබුණා. ඒ වගේම ඔය hair accessories මේ වගේ නැති දෙයක් නෑ මේකේ. ඉතින් අපි ඒවත් පොඩ්ඩක් බැලුවා. මේ වීඩියෝ එක බලනකොටම තේරෙනවා ඇති මේකේ කොච්චරනම් දේවල් තියෙනවද ඔයගලන්ට shopping කරන්න. ඉතින් ඔයගලන් තායිලන්ඩ් tour එකක් යනවා නම් අනිවාර්යයෙන්ම එක දවසක් free දවසක් තියාගන්න. එදාට තනිකරම ඔයගලන් shopping කරන්නම තියාගන්න. ඒ තරම් මෙහි shopping කරන්න දේවල් තියෙනවා. එතන හොඳ quality electric items එහෙම තිබ්බා. අම්මා නම් ඒවා බැලුවා ආසාවෙන්. ඉතින් ඊට පස්සේ අපි ගියේ මෙයාලගේ පල්ලෙහා තියෙනවා සුපර් මාකට් එකක් වගේ. කියන්නේ creams ඊළඟට chocolates මේ වගේ grocery items එහෙමත් තිබ්බා එතන. අපි ඉතින් ඒකට ගියා. හොඳ quality creams එහෙම ගන්නවා නම් ඔයගලන්ට Big C එකකින් ගන්න පුළුවන්. ඊට අමතරව powder, perfume, shampoo ඊළඟට chocolates ඊළඟට dairy items ඒ වගේම grocery මේ හැමදේම මේ Big C එකේ තියෙනවා. ළමයි විශ්වාස කරනවාද අපිට මේකේ පල්ලෙහාට ගිහිල්ලා shopping කරලම මහන්සි ඒ තරම් දේවල් තියෙනවා මේක බලන්න සහ ගන්න. ඉතින් ඊළඟට අපි ගියේ අපි ආසම section එකේ තමයි chocolates. මෙතන තියෙන chocolates මාරම quality ඒ වගේම හොඳ taste එකක් තියෙනවා. price එකත් හරිම affordable. කොහොම හරි අපි Big C එකේ සාමාන්‍ය සැලකිය යුතු කාලයක් හිටියා. ඒකට හේතුව තමයි මෙතන ගොඩාක් shopping කරන්න දේවල් තිබ්බා. ඉතින් අපි ඒවා අරගෙන ඊළඟට ගියේ කන්න තැනක් හොයාගන්න. ඉතින් අපි මුලින්ම ගියා KFC එකට. ඊට පස්සේ යාළුගේ මෙනු එක අපි චෙක් කරා. ඊට පස්සේ තව shops කීපයකටත් ගියා. අපිට හිතුණා ඒ වුණාට වෙනසකටත් එක්ක street food try කරන්න. කොහොම හරි පයින්ම ඇවිල්ලා ඉන්ඩස්ට්‍රි ස්ක්වයර් එක හැපැත්තේ මං කියන බයියොක් මාකට් කියන්නේ. එතන තිබුණා මෙන්න මේ විදිහට ස්ට්‍රීට් ෆුඩ්ස් වගේ. අපිට හිතුණා ඒක try කරලා බලන්න. මේක හරිම ලාභයි. price එකට බාත් 30ක් වගේ price තිබ්බා මට මතක විදිහට. ඒ කියන්නේ ලංකාවේ දෙන ගත රුපියල් 300ක් වගේ. ඊට අමතරව තව අපි දෙලුම් බීම ගත්තා. මේක නම් එහෙදි try කරන්න ඕනේ ඔයාලා. මොකද හරිම ලාභයි සහ හරිම natural. ඒ වගේම මේ ස්ට්‍රීට් ෆුඩ්ස් හොඳ ටේස්ට් එකක් තියෙනවා. ඒ වගේම හරිම පිරිසිදුවට තමයි හදන්නේ. මේ වෙලාවේ යාළු තුන්දෙනාට මහන්සි කියලා යාලා හොටෙල් එකට ගියා. අම්මටයි මට බඩේ නිසා මෙතනින් ස්ට්‍රීට් ෆුඩ් ගත්තා. ඉතින් යාළුවන්ටත් එක්කම අපි ගත්තා. බලන්න යාලා ඕඩර් එකක් ආවහම හරි ලස්සනට පිළිවෙලට පිරිසිදුව මේවා පැකින් කරලා දෙනවා. ඒ නිසා ඔයගලන්ට උනත් බය නැතුව මේවා කන්න පුළුවන්. ඉතින් අද දවසේම shopping විතරක් නිසා හොඳටම time තියෙනවා shopping කරන්න. අම්මයි මා හිතුවා කැම ටිකත් අරගෙන කොහොම හරි කන්න කලින් ආයෙත් බයියොක් මාකට් එක පැත්තට යන්න. මොකද අපේ මල්ලිලාට එහෙම t-shirts එහෙම ගන්න අපි මේ පැත්තට ගියා පොඩ්ඩක්. එතන ගොඩාක් wholesale price එකට ඔයාලට ඇඳුම් එහෙම ගන්න පුළුවන්. ගොඩාක්ම තියෙන ඇඳුම් tote bag t-shirts වගේ.
කොහොම හරි shopping කරනකොට ටිකක් හවස් වුණා. හැබැයි අම්මට මට හොඳට මහන්සි නිසා පයිම හොටෙල් එකට ගියා. ඒ යන අතර තව ෆෘට්ස් එහෙම තිබුණා. යාළගේ ගණන් අඩුයි සහ පිරිසිදුයි පිළිවෙලයි. ඉතින් අපි ඒව ටිකකුත් අරගෙන ගියා රැට කන්න. ඔයාලා විශ්වාස කරලා ඉඳන්නේ මෙහිදී හැබැයි ලොකුවට රැට කන්න තරම් බඩගින්නක් එන්නෙත් නැහැ. ඒ නිසා පොඩි පොඩි දේවල් කාලා බඩ පුර ගන්න පුළුවන්. ඉතින් හොටෙලට ගියාට පස්සේ යාළුවන්ට බඩගිනි කියලා රැට කන්න ආයෙත් අපි 7-11 එකට ආවා. ඒ ගමන් අපිට හිතුණා අද විතරනේ shopping කරන්න තියෙන අන්තිම දවස. ඉතින් තව හොටෙල් එක ළඟ chocolate shops වලටත් ගිහිල්ලා අපි shopping කරා. අපේ හොටෙල් එක ළඟ ඉඳන් chocolate shops ගොඩක් තියෙනවා. අපි ඒවට පයින්ම තමයි ගියේ. සාමාන්‍යයෙන් ඔයගලන්ට හම්බෙන හොටෙල් එකකින් ඉඳන් හැම දෙයකටම පයින් යන දුර තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම අඩුපාඩු ටික shopping කරපුවා. ඉතින් අද රෑ අපි මේ පැක් කරන්න යන්නේ හැමදේම ඕගනයිස් කරගන්න ඕනේ. මොකද උදේට වෙලා නැති නිසා. ඉතින් next video එකෙන් අපේ Thailand tour එකේ final part එක මම අරන් එන්න. Bye.